පොතෙන් දුවට යන්න දුන්නේ නැත්තේ. ආරලා තියෙන බල මේ කන්න මල්ලි ගොඩක් බලන්න කියලා නේ. Good evening. Belum para kali dia tu. Jangan betul mana bawa nak kan mehel. Ada nama itu mat ini. तो गोटा बेलों का भी तो काटने डाल दी गोटा बेलों का डाल दी ना कि मिला तो वो आपको मुझे आमी की हो मतलब मैं आमी की तरह मम्मी तरह इंग्लिश है मिला बड़े बड़े लाया क्यों ना जाएंगे हाँ इसलिए हिजे काटने उड़ा हाँ ये काटने लोगों को ये हो हाँ ये हुए काटने आंधे हुए ना इधर दौर के पास हाँ आई अपने काफी जनता और ट्रेनिंग लेने से ये क्या नहीं अबे इतनी पोए था उसे जनता और ट्रेनिंग पूरे मेरे मुदाल कोई नहीं कुछ काली नंदे इन्ना तो उधर कौन तो नहीं साथ में अपने बाला तुल्ले दाने एक हाँ तरंग मैं ऐसा नहीं जिला से मेरा इंग्लिश है सो मैं का अरुण मैं कुमने मैं का खालू मगरी है मैं आता है खालू अरबना खालू सो मैं का भावना करने ने මේක වියදම් කරලා තියෙන කාගේ සල්ලි දන්නේ නැහැ නේ කාගේ මුදල්ද දන්නේ නැහැ මේක සබාව nah pada yang kiwa mi udah gila atau batu galah tahu mana malah ini selagi bulan dong patron ada officer lain saya yang modal kalau pilih nan dua udah kita kan tidak boleh jangan tarik sekali dan mereka yang saya itu army sudah sering itu juga kasih lagi kemudian officer mama juga army ini mama waktu di sini berbela hiti arsenal nakal gilloji ini garasi hiti masih itu dengan api rawat di juga civil arsenal लगाए राजगाड़ी लगाए डॉक्टर बस्सी जिला arsenal लगाए राजगाड़ी डॉक्टर बस्सी आम देश में थे इन्होंने अध्यक्ष जनरल या मां जनते नगर सिविल से बड़ा है कौन बड़ा सा खटक करता है के बड़े बड़े कर बस मटे कट्टी बला गया है मैं बैठे तो तरंगने आने हुआ इस से बड़ू ඔක්කොම අවශ්‍ය සල්ලි කිසිදු සම්බන්ධයක් මගේ නැහැ සර්. ඔයා එන කාලේ මේ කව කීයද කියලා සිව්වා. සර් එනකොට සර් 60ක් වගේ ගියා. ජනාධිපතිතුමා කියලා තියෙන දෙපාරයි වගේ. මම ඉතින් දෙපාරක්. දෙපාරක්. ඒක මගේ පොතේ සටහන් කරලා තියෙන ආපු දවස්. ඒ පොත තියෙනවද? මාළු තියෙනවා.
මෙච්චර කියන්නේ තව තියෙනවද? නිවැරදි දෙනවනේ. Berat dalam sini galak, ini kan berat dalam sini. Mama apa cakap? Orang nak terdangan nek. Berat dia gitu no. Biasa pusaka. Kau insa mana kopi? Ada tenis kumburu. Ada palnya kumburat mang hadalah tenis ada. වාවට පස්සේ වාය වගේ. ඔව් සර්. කල්ලාට යන්න පුළුවන් සර් බලන්න යන්න. ඉවරට කරන්නේ කාමේකී කට්ටිය. ඔව් සර් සිවිල්ලාස් කට්ටිය තමයි කරන්නේ සර්. ඒ කුඹුර එතන ඉඳන් සර් වෙලක් හදලා තියෙනවා සර්. ඒ වලදලා ගෑන් වතුර කොහෙන්ද මේකට මුදල් එන්නේ කොහෙන්ද? කලන් දන්නේ සර් මම මට අවශ්‍ය බඩුල් සර් මට අවශ්‍ය දැන් වාලියලා දෙනවා. ඒ ටික මම ලිඛිතව ඉල්ලන්නේ සිවිල්ලාස් දෙපාර්තමේන්තුවේ. ඊට පස්සේ එහෙන් අපි මෙහෙන් එක්කෙනෙක් යවුවට පස්සේ බඩු මෙහෙට එවනවා සර්. මොකේද ඉවන්නේ? ඒ අවශ්‍ය වාහන වලින් කියන්නේ සිවිල්ලාස් බලකයි වාහනකින් තමයි යවන්නේ. ඔයා කන්ටැක්ට් කරන්නේ කවුද ඔෆිසර් එකේ? සේන කරුණා පාලකේ සර්. තාම ඉන්නවා යා. එයා ඉන්නවා සර්. එයා තමයි ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ. එයා තමයි ඉතින් මට බඩු එවන්නේ. එයා බම්බල පිටි ළම්බේ පිටින් ඉන්නවා. අර පරණ MC එකට හැපැත්තේ. එතන යන තාම මොනවද බලන්න තියෙන්නේ? තව දිනක් සර් එයාට කොට නැගිලා තියෙනවා. පල්ලෙහා ලැබපැත්තේ යනවා සර්. හරි විශ්වාසනාව නම් හොඳයි නේද? ඔව් සර්. තේනෙන් හાર્ඩ් වගේ ආවම ගොඩක් බලන්න. කවුද? කොසාලි සාලි නැකේ නැකේ හා බලන්න බෑ ෆ්ලෑෂ් සිරීස් එක ඔක රෙකෝඩ් වෙලා තියෙනවද ඒක මම එහෙම අපේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන කොහෙද? සර් මානිලවත් ඉන්නේ සර්. නෑ නෑ. එයා ඉන්නේ. කොහෙද? වාසි ඉන්න දුන්න කාමරේ කොහෙද? මෙතන සර් තාම ගිහින් සර් දැන් එදා ඇවිල්ලා නම් කිව්වා මට මෙතනට වැඩි හොඳයි අතන එහාට කිව්වා. ආ පොඩි ගොඩ නැගිලා හදලා නෑ. මේක දුරයි. නෑ. වැඩිලි කොහෙද? එයා එනවා දුරයි. ආවද කොහොමද මම තමයි වෙනම කාමර. නැවතලා හින්දි නෑ සර් තාම. හොදක්ක නැවතලා ඉඳලා නෑ. තා බාත්රූම් හැදුවට සර් තාම ගලිවලක් හදලා නැහැ. ඒක ඉක්මනින් හදන්න කිව්වා හාමුදුරුවෝ මේ ධම්මාලෝක හාමුදුරුවෝ තමයි මෙතන නවතින්න යම එනවා කිව්වා. සර් මෙතනින් තමයි වැවට යන්න පල්ලා. උඩේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මෙහෙ නේද? ඔව් එනවා සර්. උන්වහන්සේ නේද අලිපැටියේ තියන් ඉඳලා මේ අලිපැට හිටියේ නෑ. නෑ සර් නෑ. බලමු මෙයා සිරම දන්නවනේ. නේද? මේ මොනවද තියෙන්නේ? අක්කර කීයකද මේ සේරම? සේරම අක්කරට. ඉඩම කාගේද? සර් ඉඩම් නම් මේ එක එක සිවිල් කට්ටියකින් මේව අරගෙන තමයි තිබිලා තින්නේ ඉස්සරම. ඔක්කො දිනේ කාගේ නම්බරට කියලා. ඒව දන්නන්නේ නැහැ. කොහොමද හදලා? ඒක තමයි. සමීකරණ නිර්මාණය. මේ හාබර් එකේ ගල්ද? සර් ඒව කියලා තමයි කියන්නේ. හාබර් එකේ ගල්. ඉස්සර හාබර් එකේ කල් කියලා ගොඩාක් තියෙන සර් පල්ලෙ. අර හාබර් එක හයි කරලා දුන්නේ. ඒ හාබර් එකේ ගල් මෙහෙට ගෙනාවේ මොකේද? අර වාහන වලින් ගේන්නේ. ඔව් සර් ඒ මං එනකොට නම් හැබැයි ගෙනල්ලා තිබ්බේ. ඔයාට චෝදනාවක් නැහැ ගහනවා ඩොබ්බර විතරයි. ඔව් මං එනකොට නම් අර අපේ ඉදියත් අපි කිව්වේ. මේ කොහොමද සිවිල් ආස් දෙපාර්තමේන්තුවේ වාහන තමයි ගෙනල්ලා තියෙන්නේ. අවයදීව තිබුණා. තිබ්බා සර්. මේව ජගත් කොහමද යනද හාබර් එකේ ගල් කියලා? හාබර් එකේ තියෙනවා අර නව්පාක් ඔව්. කන්ට්‍රෝබන්ඩ් ඒ කියන්නේ පෘතුගීසි කාර්යගල්. ඒ පරණ ගල්. ඔව් ඒව. මෙතන අලුතෙන් මේව නිර්මාණය කරේ නෑ බෑ. දෙවන් මාත්‍යා මේ පරණ ගල්.
පොඩක් ඉන්න. අතුලට එන්න කියලා. මල්ලි මේ පාර කියන්නකෝ. මම කොලොන්න නේද? ටිකක් ගොඩ. කටමන පාරේ. හා? ඔව් නේද? පොඩි ලයිට් එක දාන්න බෑ. බලන්න දාලා මේ ලයිට් ආවා ජානක මේ බාණ්ඩ පාලි මේක ලස්සනයි. හරි. මේ වේලාවයි පොඩ. හා? ඔව්නේ. මේක බලන්න වෙන්න කොහේද ඒක? අනේ ලයිට් ඔෆ් කර මේ වතුර ඔන් කරන්න ඕනේ. කවුද මේ ළමයා? ලස්සනයි. ලෑන කාලේ ගන්න. මේ කොමඩ් එක නම් වැඩ කරනවා. මේකේ වතුර මේකේ සර් ඉන්නවා මේ වතුර එන්නේ නැද්ද? මේ මේක ගන්න. කඩව තියෙනවා සේනකම වැඩ. ඒලා තමයි ආවේ සම්පූර්ණ. ඔව් ඒ ඔක්කොම දැන් මයින් නැත්තේ. දැන් එක පුද්ගලෙක්ට භවනා කරන්න මේ වගේ කෝටි ගණන් නේ. ඒක නම් මම දැන් කිව්වා. වරායකල් මේ වරායකල් සේන. බාහිර තියෙනවා මේ වතුර. දැන් ජනතාව කියයි අපි මේ මඩ ගහනවා සමහරුන්ගේ හොරල්ලන්න ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තෙන්ම මේ වරායකල් තමයි මේ පාවිච්චි කරලා තියෙන කෝටි ගණන් වියදම් කරලා. ඒ වගේම අතිසුකෝමෝ විදියට එක පුද්ගලයෙක්ට භාවනා කරන්න අහිංසක රටේ ජනතාවගේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානයට. මේ භාවනා මධ්‍යස්ථානයේ සැඟවුණු දෙයක්. සිවිල් ආරක්ෂක බලකාය අය තමයි වැඩ කරන්නේ. ගල් ගේන්නේ ආණ්ඩුවේ ලොරි කියන්නේ ජනතාවගේ මුදල් වලින් ඒ තමයි ඒ දේවල් ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ එක පුද්ගලයෙක්ට භාවනා කරන්න එතුමාගේ හිතේශී ගෞතම සංඝරත්නයට භාවනා කරන්නට මේ වගේ සැඟවුණු තැනක් පාවිච්චි කරන එක සැකහින්දයි මේ අපි ආවේ මේ ගැන බලන්න. මේ ගැන වැරදි විදියට උපකල්පනය කරන්නත් එපයි මේ වගේ මේක වැරදි විදියට අර්ථකථනය කරන්නත් එපයි කියලා ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. ඉතින් මේ අපි බලපු හැමතැනම තියෙනවා කෝටි ගාණක මහජන මුදල් වැය කිරීම. ඉතින් ගෞතම බුදුරණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන විදිහට වදාළ දේශනා කරලා තියෙන විදිහට මේක භාවනා කිරීම අති සුඛෝපභෝගී ආගමක නිමිත්තක් නෙමෙයි. ඉතින් මේ වැඩ කරන අය නම් හිංසකයි ඒවන්ට නම් මේක කිසිම දෙයක් කියන්න බෑ. මේක අරින්න පුළුවන් ගානකින් පුළුවන්. බලන්න රටේ. ඉතින් බලන්න නේ. ඉතින් අති සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථානයක් නේ. ඇයි මේක දාලා AC කරන්නේ නැහැ AC තියෙනවද? AC කරන්නේ. හා AC කරන්නේ. සාමාන්‍ය බජට් එක මේ වගේ තැනකට කෝටි කීයක් වගේ හිතෙනවද? මේක අක්කර 8ක භූමියක්. 8ක අක්කර 8යි නේද? පැවක් තියෙනවා. ගංගාවක්සේ ඒක හැදුවා ඒක දිහා. ඒකට සාමාන්‍ය බැලුමට මේක කෝටි කීයක් වගේ හිතන්න පුළුවන්. එස්ටිමේට් එක නිකන් දවල් ඉන්න නම් හොඳට කියන්න කෝටි 100කට එහා තමයි. කෝටි 100කට එහා භාවනා මධ්‍යස්ථාන. ඉතින් මම හිතනවා මේකත් ජනතාවගේ මුදලින් බිහි කරපු එක් පුද්ගලෙක්ට කියන්නේ භාවනා කරනවා කියන්නේ සමවැදිලා ආශාවන් අතහැරලා භාවනා යෝගීව ජීවත් වෙන්නට කෝටි 100කට වඩා මහජන මුදල් හාබර් එකේ ගල් එතකොට මේ සියලුම දේවල් කියන්නේ ස්නානය කරන්න පවා ලෝකේ තියෙන උපරිම හොඳ නාන මෙවලම් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක බෞද්ධ දර්ශනයක් නෙමෙයි. භාවනා කිරීමට අපි කවදාවත් අකුල් හෙලන්නේ නැහැ. භාවනා කිරීමට අපි කවදාවත් මේ ඒකට වැරදි ඇහැකින් බලන්නේ නැහැ. නමුත් මෙවැනි සුපිරි මෙවැනි
අති සුඛෝපභෝගී භාවනා මධ්‍යස්ථානය මගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි මම දැක්කේ. මේ ගල් මොනවද මේ? මේ මොන ගල් වතු ගල්? වතු ගල් කියලා. මේ වනන්ස මේ වරාය ගල්. වරාය ගල්. ලොකු එක වරාය ගල් වාද අනුවිදේ කොච්චර වගේ ඉන්නේ නැද්ද? 5000 වැඩි එන්නේ. 5000 අතනක් තියෙනස පල්ලෙහාද කොහමද 10000ක් මේ තියෙන සුවතු ගල් මෙන්න මේ මේක මෙහි ගලක් හැදුවද මේක වෙනම ගිලා නෑ මේ ගලක් අරගෙන පිටි ගලක් මෙහෙද කළේ ඒවා තෝස් මෙහි කැපි වා හිටියද ඒක කවුද ඒවා කරන්නේ ඒ බටේ බටේ පාන විගෝ ඒකට එක්ස්පර්ට් වැඩකාරයෝ ඉන්නවා දැන් බඩු ගෙනල්ලා කැපුවා අපි ඇත්තටම මෙතන මේ වැරදියට අර්ථකථනය කරන්න එපා මඩ ගහන්නාව නෙමෙයි ජනතාව මෙවමන අවධියක ඉන්න ගැන අපි සූතියක් දෙනවා ජනතාවට ලැබුණු ආරංචියක් අනුව සුපිරි භාවනා මධ්‍යස්ථානයක් ලංකාවේ පොදු ජනතාවගේ අහිංසක ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හදපු සුපිරි රාජකීය භාවනා මධ්‍යස්ථානයක් කියනවා කියලා ආරංචික තමයි ආවේ. ඇවිල්ලා බලද්දි කතාව ඇත්ත. වරාය ගල් තියෙනවා වතු ගල් තියෙනවා අක්කරටක ළම භූමියක් තියෙනවා මේකට තහනම් කරලා තිබුණා කිසිම ලංකාවේ පුරවැසියෙක්ට එන්නේ. ඒ කියන්නේ මේකට මුදල් යොදවපු මේක හදන්න මුදල් ලබාගත්ත කිසිම පුරවැසියෙක්ට මේක බලන්න තහනම් කරලා තිබුණා. ඉතින් එතන රහසක් තියෙන ඉඳ තමයි මේක බලන්න ආවේ. ආවට පස්සේ අතිගෞරවණීය උගුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙනවා කියලා ආරංචි වුණා. ඒ වගේම අතිගෞරව හිටපු ජනාධිපතිතුමා කීප වතාවක් මෙතනට ඇවිල්ලා භාවනා යෝගී හිටියා කියලා ආරංචි වුණා. නමුත් මේකේ නාන කාමර භාවනා කරන තැන් මේ දේවල් බලද්දී මේක මේ අතිසුඛෝභෝගී මේක ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියන්නේ සියලු ආශාවන් මේ අමතක කරන භාවනා යෝගී ස්ථානයක් නෙමෙයි අපි දැකලා තියෙන විදිහට. ඉතින් මේ ගැන අපි වාර්තා කරනවා අපේ නායක දෙපළට ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මේ භාවනා මධ්‍යස්ථාන මේ සුපිරි භාවනා මධ්‍යස්ථානයට වරායගල් ගෙනාවේ කොහොමද 60 කීරණයක් වැඩ කළා දෙනවද ගානේ 60ක් වැඩ කළා ඔය එන කාලේ ඒ අයට කොහොමද ජනතා මුදලින් පඩි කිව්ව ඇටි එතකොට වාහන කීයක් මෙතනට ආවද කොච්චර වියදමක් මේකට කළා ඒ වගේ ඔබතුමා කිව්ව ආවද කොමසාරිස්ගේ පුරා විද්‍යා කොමසාරිස්වලට මේක ගැන දැනුවත් කරලා තියෙනවද? ඒකට වාර්තා තියෙනවද? මෙතනට බිල්පත් මොකද කරන්ට් බිල් ගෙවන්නේ කොහොමද? ගෙව්වේ මෙච්චර කාල කොහොමද? එතකොට මේ ඉඩම කාගේද? මේ සියලු දේවල් ගැන හොයන්නට අපි රජයෙන් ඉල්ලා හිටිනවා. මොකද මෙවැනි සැඟවුණු සුපිරි භාවනා මධ්‍යස්ථාන තව කොච්චර තියෙනවද නැහැ. භාවනා කරන එකට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් මේක නම් රාජකීය සුපිරි අතිගරු ජනාධිපතිතුමාටම භාවනා කරන්න ජනතාවගේ මුදලින් හදපු දෙයක්. ඉතින් එතනද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉතිහාසයේ වලගම්බ රජුන් හිටපු තැනක් කියලා ආරංචියක් තියෙනවා. ඒක පුරා විද්‍යා කොමසාරිස්තුමාගෙන් තමයි මුතුමා දැනගන්න කියලා. ඒ වගේම අපි හොයන්න ඕන අපිට ආපු ආරංචි ආවේ මෙතන නිදන් හැරීමක් වෙලා තියෙනවා කියලා. ලොකු බලක් තියෙනවා එතන. ඉතින් ඒ ගැන දැනගන්න හැමදාම තමයි අපි ආවේ. ඉතින් ඒ ගැන හොයන්න විශේෂ කමිටුවක් ක්ලාස් එකවල අපිට අපක්ෂපාතී කමිටුවක් ක්ලාස් එකවල අපිට මෙහෙන හොයන්න පුළුවන්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඊටාම භාවනා කරලා තියෙන්නේ ඊටාම සුඛෝභෝගී විදිහට. කියන්නේ ආශාවන් අතරින් නෙවෙයි කරලා තියෙන්නේ. මෙතන තාම ආශාවල් වැඩි වෙනවා වගේ තත්ත්වයක් තියෙනවා.